සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් අපි තව ලස්සන traveling video එකකින් තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි යන්න හිතන් ඉන්නවා ටිකක් විශේෂ ගමනක්. ඉතින් සිරිපා තමයි අපි යන්න හිතන් ඉන්නේ. ඉතින් සිරිපා කරුණා කරන්න හිතන් ඉන්නේ. දැන් අපි ඉන්නේ කොළඹ කොටුවේ රේල්වේ ස්ටේෂන් එක ගාව. වැඩි කතාවක් නැතුව අපි යමු ඉස්සරහට. ඉතින් ඔන්නේ යාළුවනේ අපි කොළඹ කොටුව රේල්වේ ස්ටේෂන් එක ඇතුළට ආවා. ටිකට් එක ගත්තා. රුපියල් 320යි කොළඹ කොටුවේ ඉඳන් හැටන් වලට යන්න. ඉතින් අපි දෙවෙනි ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා ඉන්නේ ට්‍රේන් එකේ ඉඳලා. ට්‍රේන් එක ආපු ගමන් අපි යන්න පටන් ගන්නවා. ඔන්න ඉස්සරහින් අපිට ඔඩිසි ට්‍රේන් එක බලන්න පුළුවන්. ඔඩිසි ට්‍රේන් එකේ නෙමෙයි අපි යන්නේ. අපිම යන්නේ පොඩිමැණිකේ ට්‍රේන් එක. තව පොඩ්ඩකින් පොඩිමැණිකේ ට්‍රේන් එක මෙතෙන්ට එනවා. ඔන්න ඈතින් එනවා අපේ පොඩිමැණිකේ. පොඩිමැණිකේ ට්‍රේන් එකේ ඇතුලේ ඉඳන් අපි ගමන ආරම්භ කරද්දි මෙන්න මේ වගේ විව් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොටුවේ ඉඳන් හැටන් වලට යනකම් ට්‍රේන් එකේ තමයි යන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු මොන වගේ ලස්සනක් ඉස්සරහට හම්බෙයිද කියලා අපිට. ඔන්න යාළුවනේ අපි හැටන් වලට ආවා. කොළඹ ඉඳන් හැටන් වලට සාමාන්‍ය පැය 6ක් විතර පැය 6ක විතර කාලයක් ට්‍රේන් එකේ ආවා. ඊට පස්සේ හැටන් වලින් බැස්සා. දැන් අපි ඉන්නේ හැටන් වල. ඉතින් හැටන් වලින් නල්ලතන්නිය බස් එකක් අරගෙන නල්ලතන්නියට ගිහිල්ලා එතනින් තමයි අපි සිරිපා කරුණා කරන්න යන්න පටන් ගන්නෙ. ඉතින් අපි වැඩි කතාවක් නැතුව බස් එක හොයාගෙන යමු අපි. Let's go. අන්න ඉතින් ස්ටේෂන් එකේ එළියට එතින් නල්ලතන්නිය බස් මේ පැත්තට ගහලා තියෙනවා. ඉතින් එතනින්ම නල්ලතන්නිය බස් එක නැගලා අපිට කෙලින්ම යන්න තියෙනවා. ඔව්. ඉතින් ඔන්න මෙන්න මේ වගේ ලස්සන view එකක් ඔයාලට බලන්න පුළුවන් නල්ලතන්නිය බස් එකේ නැගලා යනකොට. ඉතින් අපි බස් එකේ දකුණු පැත්තේ සීට් එක තමයි වාඩි වෙලා ඉන්නේ. කොහොමද view එක? මාර ලස්සන view එකක්. හිත රිලැක්ස් වෙලා යන view එකක් තියෙනවා. ඒක view එකත් බලාගෙන අපිට නිදහසේ ගමන බස් එකේ යන්නට පුළුවන්.
ඔන්න අපි නල්ලතන්නියෙන් බස් එක ඇවිල්ලා බැස්සා. දැන් තියෙන්නේ ඉතින් සිරිපා කරුණා කරන්න පයින් උඩටම නගින්න තමයි තියෙන්නේ. ඉතින් සිරිපා කරුණා කරන්න කලින් චාරිත්‍රයක් විදිහට හැමෝම සීත ගඟුලෙන් නානවනේ. ඉතින් අපිත් යනවා සීත ගඟුලෙන් නාන්න. ඉතින් මම මේක මගේ පළවෙනි සිරිපා කරුණාව. ඉතින් මම කෝඩුකාරයෙක්. එතකොට මම අනිවාර්යෙන් සීත ගඟුලෙන් නාලා යන්න ඕන. මේක තමයි චාරිත්‍රය. ඉතින් ඒ චාරිත්‍රයට ගරු කරලා අපි යනවා සීත ගඟුලෙන් නාන්න. ඔන්න අපි සීත ගඟුලට ඇවිල්ලා ඉන්නේ නාන්න. ඔන්න චාරිත්‍රයක් විදිහට හැමෝම කරන දේ සිරිපා කරුණා කරන්න කලින් හැමෝම ඇවිල්ලා සීත ගඟුලෙන් නානවා. ඉතින් අපිත් ඒ චාරිත්‍රයට ගරු කරලා අපිත් ආවා සීත ගඟුලෙන් නාන්න. ඉතින් ඔන්න අපි සීත ගඟුලෙන් නාලා ඉවරයි. සීත ගඟුලෙන් හොඳට නෑවා. සීතලයි. ඉතින් ඒ සීතල යන්නත් එක්ක රත් වෙන්න දැන් කඩේට ගිහින් තේ එකක් දීලා පන්සිල් සමාදන් වෙලා අපි සිරිපා කරුණා කරන්න පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. සිරිපා කරුණා කරන්න කලින් පන්සිල් සමාදන් වෙන්න තමයි යන්නේ. මෙතන පන්සල ඇතුළට ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා අපි සිරිපා කරුණා කරන්න පටන් ගන්නවා. ඔන්න අපි පන්සිල් සමාදන් වෙලා ඉවරයි. ඉතින් මම ගිරි කෝරුකාරයෙක් ඉඳලා පන්පුරුද්ද ගත්තා. ඒකත් දැනගෙන පන්සිල් සමාදන් වෙලා අපි සිරිපා කරුණා කරන්න යන්න පටන් ගන්නයි මේ යන්නේ. එතනදිත් අපි කරේ කෝඩුකාරයන්ට තියෙන චාරිත්‍රයක්. කෝඩුකාරයන් එතන ගාන්ටාර එකපාරක් නාද කරලා තමයි අපි කරුණා කරන්න යන්න පටන් ගන්න ඕනේ. ඉතින් එකපාරක් මම නාද කරා. අපි යමු ඉස්සරහට. ඔන්න ඉතින් අපි සමහන් සහන කලාපයට තමයි ඇවිල්ලා ඉන්නේ මේ. මම එනකොට කෝඩු කොන්ට්‍රාක්ට් දෙන්න ආවා. ඒ පාර වදින්න තියෙන ස්ථානය තමයි මෙතන. ඉතින් අපි ඒක වදිමු. මකර තොරණ කියලා කියන්නේ සිරිපා කරුණා කරන්න එන අය මෙතන ඉඳන් තමයි සිරිපා කරුණා කිරීම ආරම්භ කරන්නේ. ඉතින් මෙතන තමයි ආරම්භය තියෙන්නේ. අපි කරුණා කිරීම ආරම්භ කරන්න ඉස්සරහට යමු. පින්කමට ඔබට දායක වීමට අවස්ථාව සැලසීලා තිබෙනවා. මිනිසිනිකා වරුණා කරන ඔබ හැකියාවක් ඇති පුද්ගලයෙක් නම් මුදල් ආධාරයක් හෝ අවශ්‍ය ද්‍රව්‍ය ආධාරයක් ලබා දීලා මේ පින්කමට සහභාගී වෙන ලෙස මතක් කර සිටිනවා. ඔන්න ඉතින් අපි මගදුර යන ගමන් තමයි ඉන්නේ. රෑ තමයි අපි කරුණා කරන්න යන්නේ. ඉතින් අපිට උඩටම පාරේ ලයිට් දාලා තියෙනවා පේනවා සිරිපාදට යනකම්ම. අපි හිමීට නැගගෙන යමු ඉස්සරහට.
ඉතින් අපි දැන් සීතගඟුල ගාවට ඇවිල්ලා ඉන්නේ. මෙතන පිටිපස්සේ තමයි සීතගඟුල තියෙන්නේ. මෙතනින් තමයි කට්ටිය ඇවිල්ලා පඳුරු හොදලා මුණාත් තමයි හොදගෙන සම්පූර්ණයෙන්ම පේ වෙලා කරුණා කරන්න යන්නේ. ඔන්න අපි සීතගඟුල පාස් කරලා සිරිපා කරුණා කරන ගමන් ඉන්නේ. ඉහළට ටිකක් මහන්සි ටිකක් සීතලක් දැනෙනවා. මහන්සිය සලකන්නේ නැතුව ඉතින් ඔන්න අපි ඉස්සරහට ඇවිදගෙන යනවා. වන්දවන්න අපි වඳින්න Vietnam pun Thailand. Endane ඔන්න 2755 වෙනි පියවර තමයි අපි ඇවිල්ලා ඉන්නේ. පියවරට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් අපි නැගලා මහන්සියටත් එක්ක කඩේකට ආවා තේ එකක් බොන්න. නැගලත් මහන්සි සීතලත් වැඩි. මේ මහන්සිය ඇරෙන්න කියලා තේ එකක් බොන්න අපි ආවා. ඔන්න අපි ආයෙත් ඉහළට කරුණා කරනවා. Ya kita nih. ඉතින් අපි දැන් ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. ඒ පාර නම් සීතලයි. සීතල කියලා බලන්නේ නැහැ. අපි ඉහළටම කරුණා කරනවා. ඔන්න අපි දැන් ඉන්නේ 4109 වෙනි පියවරේ. තව පඩි 99කින් අහස් කව්වට පිවිසෙනවා අපි. හරි අපි ඉස්සරහට කරුණා කරමු. තව පඩි 99යි අහස් කව්ව අපිට හම් වෙනවා. එන්න උඩම හරියට අපි ඇවිල්ලා ඉන්නේ. ඇහැල කණුව ගාව තමයි ඉන්නේ. සෙනග ගොඩක් ඉන්නවා. ටික ටික අපි ඉහළට කරුණා කරනවා. ඔන්න අපිට පද්මෙට යන්න තව පොඩි දුරයි තියෙන්නේ. ඈතින් පද්මේ පේනවා. පෙන්නට ගොඩක් සෙනගක් ඉන්නවා. ඔයාලට පේනවා.
ඉතින් ටික ටික තමයි යන්න වෙන්නේ. සෑහෙන වෙලාවක් යයි. පද්මේ ළඟින් පෙනුනට අපි බලමු. ඔන්න අපි සිරීපාදේ කරුණා කරලා ඉවරයි. ඉහළම කොටසේ ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපිට දාන්න බැරි වුණා ඒ ෆොටෝස් වීඩියෝස් ටික. ඉතින් දැන් පහළට කරුණා කරන ගමන් ඉර සේවය බලන්න අපි හොඳ තැනක් හොයාගෙන ඉර සේවය බලන්න තමයි මේ බලාපොරොත්තු අපේ. ෆයිනලි ඔන්න අපි ලස්සන view එකක් තියෙන තැනක් හොයාගත්ත ඉර සේවය බලන්න. ඉතින් ඔන්න ලස්සන view එකක් තියෙනවා. ලස්සනට ඉර පායගෙන එනවා. පුදුම ලස්සනක් තියෙන්නේ මෙතෙන්ට. දෙපාන්දර මේ වගේ ලස්සන view එකක් බලන්න තියෙනවා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්. ඉතින් ඔයාලත් එන්න ආවොත් අනිවාර්යෙන් ඉර සේවය බලලා යන්න. ඒක අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි අපි ගියපු දවසේ අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් අපි ඉර සේවයත් ඔන්න බලලා ඉවරයි. ඊළඟට අපි ආයෙත් පහළට කරුණා කිරීමට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අපි ත්‍රිපා කරුණා කරලා ඉවරයි. දැන් පහළට කරුණා කරන ගමන් ඉන්නේ. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් යන බලාපොරොත්තු වෙන අඳුර සමුගන්නවා. goodbye.